මේ වීඩියෝකින් මම පෙන්වන්න යන්නේ 2025 වලට එන්න තියෙන රචනා ප්‍රශ්න ගැන. ජීව විද්‍යා රචනා ප්‍රශ්න වලින් වැඩි සම්භාවිතාවයක් තියෙන ප්‍රශ්න ටික මොනවාද කියලා තමයි පෙන්වන්න හදන්නේ. හරිද? එතකොට දැන් මම සාමාන්‍යයෙන් හැමදේම අර අනුමාන දෙන්නේ නැතිව ඉන්න තමයි උත්සාහ කරන්නේ. දෙන්නේ නැහැ කියන ඉඳ නෑ. හැබැයි ඉතින් මේ හැමදේම වගේ අන්තිම වෙලාවේ අනුමාන දෙනවා. ඒකට හේතුව තමයි මේ අර අන්තිම වෙලාවේ මැච් එකක් ගහන්න දඟලන ළමයින්ට මොකක් හරි උදව්වක් වෙයි කියලා ඉතලා තමයි දෙන්නේ. හරි ඉතින් මේ ප්‍රශ්න මේ දෙන ප්‍රශ්න වලින් ගොඩක් ඒවා එනවා අනිවාර්යෙන් එල් පේපර්ස් වලට. හරි හැබැයි එතකොට දැන් මෙතන මේක එක පාඩම්වල ප්‍රශ්න වෙන වෙනම පෙන්නනවා. මුලින්ම ඔයාලා ඒ ටික පාඩම් කරන්න. එතකොට ඒ වගේ මාකින් ස්කීම් තියෙනවා. ඒක PDF එකක් ඉදිරියට මම හදලා තියෙන්නේ. එතකොට ඒකම දාන්නම් Telegram group එකට. Telegram group එකේ link එක මම දාලා තියන්නම්. හරි. එතකොට ඒ උත්තරත් බලන්න. එතකොට ඒකේ තියෙන රූප සටහන අඳින්නේ කොහොමද? ඒ ටික ඔක්කොම තියෙනවා. හරි ඊට පස්සේ දැන් ඔයාලා මේක කරන්න ඕනේ L පේපර් එකේදී MCQ එක ලියලා ඇවිල්ලා ඊට පස්සේ රචනා පේපර් එකේ තියෙනවානේ. එතකොට අර රචනා පේපර් එකේ කලින් දවසේ මේ ප්‍රශ්න ටික බලන්න පුළුවන් නම් ඊට කලිනුත් ඉතින් බලන්න මේ අද හෙට පුළුවන් නම් ටිකක් බලලා තියාගත්තට කමක් නැහැ. කොහොම හරි මේ අර රචනා පේපර් එකට කලින් දවසේ මේ ටික බලන්න. හරි එතකොට මේක ඔයාලා ගොඩක් ලියලා ඉතින් මේ ප්‍රශ්න එහෙම. දැන් මගේ පේපර් ක්ලාස් එකේ ලියපු ප්‍රශ්න තමයි මෙතන ගොඩක්ම තියෙන්නේ. මේ එතකොට ඒවා හොඳට ප්‍රැක්ටිස් නම් ඔයාලට වැඩි වෙලාවක් යන්නේ නැති වෙයි මේ ටික බලලා ඉවර කරගන්න. හරිද? එතකොට එහෙම බලලා ඉවර කළා තව වෙලාව ඉතුරු වෙයි අනිවාර්යෙන්. හරි එතකොට ඉතුරු වෙන වෙලාවෙන් ඔයාලා තව වැඩක් කරන්න ඕනේ. මම අර Telegram group එකේම දාලා තියෙනවා තව ප්‍රශ්න. හරිද? ඒ කියන්නේ මේ පේපර් ක්ලාස් එකේ ලියපු ප්‍රශ්න ඔක්කොම ටික දාලා හදපු PDF එකක් එතන තියෙනවා. හරිද? එතකොට පේපර් ක්ලාස් එකේ පේපර් 25ක් විතර අපි ලියලා තියෙනවා. හරි. එතකොට එතන ඒකෙන් පිට කොහොමවත් ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැ බැලුවොත්. හරිද? එතකොට ඒ නිසා දැන් මෙතන මම මේ පෙන්නන ඒවා ටික බලන්න මේවා තමයි මම හිතන්නේ ගොඩක්ම එන්න පුළුවන් කියලා. ඒ ටික බලලා ඉවර වෙලා තව වෙලා ඉතුරු වෙනවා. එතකොට අර PDF එකේ තියෙන අනිත් ප්‍රශ්න ටිකත් පුළුවන් ප්‍රමාණයක් බලන්න. හරි. මොකද ඔයාලා වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට ලෑස්ති වෙන තරමට මේ එතකොට ඔයාලට තියෙන අවධානම අඩුයි එල් පේපර් එකට ගියාට පස්සේ. හරිද? එතකොට දැන් මම පාඩම් ප්‍රශ්න ටික පෙන්නන්නම්. අර ලින්ක් එක දාලා තියන්නම්. හරි. එතකොට මේ ප්‍රයෝජනයක් ගන්න මේකේ මොකක් හරි.